Yo friends, welcome කියලා පිළිගන්නවා Gaming Sana SL YouTube channel එකට. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ මගෙන් එක කොල්ලෙක් ඉල්ල දාලා තිබ්බ Granny කියන game එක. අද මං play කරන්න හිතන් ඉන්නේ Granny 1. මං ඇත්තටම මේ game එක play නොකර ඉන්නයි හිටියේ. ඒත් ඉල්ලලා තිබ්බ හින්දා තමයි මං අද මේ game එක ගෙනාවේ. අපි එනම් game එකට set වෙමු. හරි එහෙනම් game එක පටන් ගත්තා. මේකේ තියෙන්නේ මුලින්ම කාර් එක හදාගෙන Granny එකේ ගෙදරින් එළියට පයින් එක. අපි පටන් ගමු game එක. අද නම් ඉන්නේ ගේ ඇතුලේ අද පයින්නවා ගේ ඇතුලෙන්. කොහොම හරි එළියට පයින්නවා. අපි මුලින්ම යකඩ පටියක් තියෙනවලු අන්න ඒක හොයා ගන්න ඕනලු. අපි ගිහිල්ලා බලමු ඒක හොයාගන්න. මේ තියෙන එක හම්බුණා. අර අතන ලීවර් එකක් තියෙනවා. ඒක දැම්මහම මෙන්න මෙතනින් දොරක් කැරෙනවා. හරි හරි. අම්මට සරියන්න Granny එනවා සත්‍ය ඇහිලා. වරින් පුතා. අරේ පුතා නෙමෙයි ආච්චියා මං ආච්චියම ගෑරලා පියන් කණ්ඩයන් මම කලින් ගෙනාව වලව්ව කියලා හොරා ගේම් එකක් ඒකත් බලන්න ගිහිල්ලා ඒක වගේම තමයි මේක Granny එන්න කලින් දැන් අපි ගිහිල්ලා කාර් එක හොයාගමු කාර් එකට තමයි මේක දාන්න තියෙන්නේ කාර් එක ළඟට අපි යම් බලන්න කොහෙටද යන්න තියෙන්නේ මේ තියෙන කාර් එක පල්ලෙහාම තට්ටුවක තියෙන්නේ කාර් එක හරි අපි ඒක දාගත්තා එතන යතුරක් තියෙනවා යතුර අරගමු කොහෙටද යන්න තියෙන්නේ මෙහෙට අම්බල දොර ඇරුණා හරි පඩි පෙරක් තියෙනවා Granny එනවා දන්නේ කොහෙන්ද දන්නේ එන්නේ Granny ආච්චි කොහෙද අන්න එනවා පොල්ලකුත් අතේ අරගෙන අන් එනවා ගියහන්කෝ ඔයා ඉන්න එපා අපි යනවා ඔයා ඉන්න මෙහෙට යම් බලන්න අපි පඩි පෙර නම් 100ක් විතර තියෙනවා guys ආන්න අතන මොකක්ද තියෙන්නේ? කද්ද දන්නේ වැඩක් නෑ. කමන්නේ මේ යතුරු අරගෙන අපි යතුරු කොහෙටද දාන්න නා මෙතෙන්ට. හරි. ගමු එකත් යතුරු දාලා කද්දේ. Grannyට විදින්න පුරුවන් එකක්. යන් වල. කො දැන් එන්න. Granny තියෙනවා දැන් නම් කුඩු වෙන්නේ. මේ ඉන්නේ. ඉන්න අනේ ඉන්න. හරි. Grannyට තිබ්බා. Granny මලා. ඉවරද කියන්නේ නෑනේ. නෑ. ගෙයින් එළියට පයින්න බෑ ගේම ඉවර වෙන්න පිස්සුනේ මූටත් පොතක් තියෙන මොකක්ද පොත බලමු මොකක්ද කියලා අරගෙන යම් බලන්න අන්න එතෙන් දාන්න දෙන්නේ හරි හරි ආයි ගත්තා එක ආයි දැන් යම් බලන්න අපි ඉස්සරහට අම්මට සරියන්න අතන නියනක් තියෙනවා ගම්බල පන්චොට්ටය වන්න බලන්න ආටෝ කොහමද ඒක ගේමින් සනාට විතරයි පුරුවන් ඉතින් හරිද නියන වැටුණා නියන වැඩන්නේ මේ මොකද්ද ෂොට් එකක් හම්බුණා හරි තියත හැකිද කුඩු වෙන්න තියත හැකි හොයන් යන්න ඕන කොහරි දොර අරගෙන යන්න බරුවා කොහෙටද දාන්න තියෙන්නේ එතනින් පල්ලෙහාට යන්න බරුවා හරි මෙතන මේ කවුලුවක් තියෙනවා යම් බලන්න ඉස්සරහට මෙයන් අපි Granny කො හරි තියෙනවා දැන් නම් Grannyට හරි අම්මට ලීවර් එකක් තියෙනවා ඒක තියන්න තියෙන්නේ හරි දැනුයි තේරුනේ මම මේක ගහලා නැහැ ඇත්තටම උඹලා බලනවා ඇති නේද මම මේක කොහොමද දන්නේ කියලා මම පළවෙනි පාරට ගහනවයි කිව්වත් මේ බඩු තියෙන තැන් එහෙම හරියටම දන්නේ කොහොමද කියලා මම ඇත්තටම මේක වීඩියෝ එකක් බැලුවා ඒකෙන් පස්සේ තමයි මේක ගහන්නේ ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ ඉතින් Granny game එක ප්ලේ කරන හොඳම ප්ලේයර් ඉන්නේ මොන channel එකේද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මාත් එයාගේ වීඩියෝ එක බලලා තමයි මේක ප්ලේ කරන්නේ මේකේ සිස්ටම් පහක් අනුව තමයි මේක මේ ගේම් එක චේන්ජ් වෙන්නේ ඒ කියන්නේ බඩු තියෙන තැන් එහෙම චේන්ජ් වෙන්නේ මේ පස්සරයකට විතරයි මේකත් මේ තේ විදියට තමයි මේක අල්ලගත්තේ බලමු අපි යතුරක් ගත්තා දැන් ආයිසරයක් කලින් කියන්න වෙනවා අපි පිටියකින් දොරක් කඩලා තමයි මේ යතුරු ගත්තේ
යතෝ දාන්න තියෙන්නේ කොහෙටද කියලා බලමු. ග්‍රැනි එනවා කියහන් අම්මෝ දුවපන්. අම්බෝ යම. එතන යට පොළොව කැටන ගියාංග. ග්‍රැනි එන්න. මෙතනින් එන්නේ. ආයෙත් එන්න බැලුවා. මෙයා මෙතන දොරෙන් අරන් එයි. එයා එනකොට අපි මෙහෙ ඉන්නම් ඉස්සලා. දැක්කයි කාටවත් නැති මොලයක් තමයි මට තියෙන්නේ දැක්කයි. ගෑම්මට යමන් එනන් ඉස්සරහට දැන් අපි යන් ආයි වාහනේ හොයාගෙන වාහනේක යම් පල්ලෙහාටම යන්න ඕනේ. කොහෙද මේ පිටි දිගේ යන්නේ? හරි කෙලින්ජන් ආන්න ඒ තියෙන්නේ අම්රසිරි කොමුදු ගෙඩියක් හම්බුණා. කොමඩු ගෙඩිය. දැන් කොහෙටද මේක දාන්න තියෙන්නේ නැත්තේ? කොහෙටද ඇත්තට කොමඩු ගෙඩිය තියෙන්නේ දාන්න? යන් ඉස්සරහට. බලමු මං හිතන විදියට හරි. මං හිතන විදිය තමයි. හරි. ඔන්න තෙන්න දාලා ඉරලා බෙල්ල කපන සීන් එකක් වගේ එකක් තියෙනවා. උඩට දැම්මාම හරියනවා. හරි. දැක්කනේ. කොමඩු ගෙඩිය දෙකට කැපුණා. ඊට පස්සේ මොකක්ද එකක් හම්බුණා. නිකන් බයිසිකල් වල ප්ලග් එකක් වගේ එකක්. මේක කොහෙටද දාන්න දෙන්නේ? මෙතෙන්ට හරි. හරි දැන් යන් ගෙලින්න. කො යම? අර ටච් එක නැතුව ගියා එකපාරට ෆෝන් එක. මොකද ඒ වුනේ? ආයෙ එළියට පයින්නවලු. අම්මට සිරි මම දැන් දැක්කේ ග්‍රැනි ඇවිල්ලා අන්න අතන ඉන්නවා. ඉඳන් දෙන්නන්න. මෙන්න මෙතන අස්සට රින්ග ගමු අපි. අන්න ඉඳන් පෙන්න අන්න ඉන්නවා බඩු දෙල්ලර. වෙනද? මම ඩොට් එක තියලා තියෙන තැනින් එහා පැත්තේ තමයි ග්‍රැනි ඉන්නේ බලපන්. අන්න ඉන්න සුදු එකක් ඇඳගෙන. ග්‍රැනි යන්නකෝ. ඔයා මාල්ලා වදයක් කලේ. යන්නකෝනේ. අම්මට සිරි ඒ වුණාද මන් දන්නේ මං කියපු එක එනවා කියන්නකෝ. මාව වෙනවා නෑ හරි. එයා ගියා තුල්ට. හරි අපි එළියට යන්න. මෙතනින් වටයක් ගහලා යන්න. හරි ඉක්මනට යන්න. හරි ඒකත් දාගත්තා. අන්න අතන ඔයිල් එකක් තියෙනවා. වාහනේට ඕන වෙන එකක්. මෙතන වාහනේට ඕනේ. අරගෙන යන්න අපි ඉස්සරහට. වේගෙන් යන්න. හරි ඒකත් මෙතන දාගමු. කද්දේ දිලිසෙන්නේ. ෆිට් එක අපේ කලින් ප්ලග් එක වාහනේ හදන්න ඕන ප්ලග් එකේ. හරි මං කිව්වේ කලින් බයිසිකල් ප්ලග් එකක් කියලා හරියට හරි. වාහනේට ඕන ප්ලග් එක තමයි ඔය. බලපන්කෝ ඉතින් ඒකෙත් ඇටි. අපි යන් වාහනේ හොයාගෙන වාහනේ ළඟට පාමු. හරි. දැන් කො අනිත් එක. ඉතින් එකක් ගමු. ග්‍රැනි කොහෙන් එයිද දන්නේ දැන් ආයිසරය. ඇත්තටම මම මේක ගන්න හිටපු ගේම් එකක් නෙමෙයි. මම ඇත්තටම ග්‍රැනි ගේම් එක ගන්න කැමති නැහැ. එක්කෙනෙක් කිල්ලලා දාලා තිබ්බ හින්දා තමයි මම මේක ගෙනාවේ. නැත්තම් මම ගේන්න හිතන් හිටියෙත් නැහැ. අන්න ඊළඟට අපි අතන් දිලිසෙන නියන ළඟට යන් ඒව දිලිසෙන හින්දා අපි ලේසි හොයාගන්න ඉක්මනට යම් බලන්න අපි. ඔන්න අතර පඩි පෙල්ලක තමයි ඊළඟට යතුරු තියෙන්නේ. කම්බලන් යතුරත් අපි ගලවමු. හරි එකත් ගලවමු. ආයෙත් එන්නේ නියම. එකත් ගත්තා. යතුරු අරගෙන අපි කොහෙටද දාන්නේ? නම්මට සිරි ග්‍රැනි යන්න. නංගි නෙමෙයි ආච්චි. පිස්සු යකෙක් නෙවෙන්නේ. හරි. ග්‍රැනි ගියා උඩට. ආච්චි යනවා ග්‍රැනි ආච්චි යනවා. කෝ ගියාද? මේක මාර වේගෙන් යනවා නේද? හරි යතුරුත් දැම්ම. දැන් කොහෙටද? මෙන්න මෙතෙන්ට යන්න ඕනද? හරි අපි මෙතන මම මාර්ගයෙන් යම් බලන්න ඉස්සරහට. ඉස්සරහට යන්න. මෙතනින් උඩට යන්න ශනික වරස් ඉක්මනට යන්න. මෙතන ටින්නක් තියෙන අපි ග්‍රැනිට ආතල්ලයක් දෙමුද? ඉඳන්. හරි. දැන් බලමුකෝ කියන්න එපා මම මේ ගේම් එක බලපු වීඩියෝ එක විදිහටමයි මාත් ගහන්නේ. ඉතින් මොකද කියන්න එපා. මම මේක ගහලත් නැහැ. මම ගහන්න කැමතිත් නැහැ. ඉල්ලලා තිබ්බ හින්දා තමයි මම ගෙනාවේ. හරි දැන් ග්‍රැනි එනකන් අපි බලමු. ග්‍රැනි කෝ බලමු. මෙතනින් එළියට යන්න අපි ජනිලෙන්. ග්‍රැනි ගියා කියන්නේ ඉතින් අපි ලේසි දැන් වැඩේ කරගන්න. රට යන්න අපි. තනට යන්න. දැන් මොකද්ද හොයාගන්න ඕනේ? අපි යතුරු වෙන්න මේක ගමු.
අපි මෙතන දැන් දෙතුන් සැරයක් පාස් කරා. එකම බඩු ටික හොයන්න දැන් දෙතුන් සැරයක් විතර අපි ආවා. ඔන්න එතන දාගමු. අම්මට සිරි යන්න ග්‍රැනී ගියා. අපි දැක්කේ නෑ හොඳ වෙලාවට. එතන පල්ලෙහාට ආවා. දැන් කොහෙද මෙතන යන්න බුරුව යම් බලන්න. ඉස්සරහට මම අර වීඩියෝ එකේ දැක්ක මකුලුවෙකුත් ඉන්න කොහෙද දන්නේ යකා බලමු. හරි අරන් ගෙත්තේ යන් අපි ඉස්සරහට අර මොකදද අම්මර සරි ග්‍රැනී මකුලුවෙක් වෙලා ඒ යකෝ දුවපන් අන්න මකුලුව එනවා යකෝ ස්පයිඩර්ගේ මල්ලි වගේ දුවපන් යකෝ වැහුවා අම්මෝ බං මේ කවුද ඌ දැක්කම බය හිතෙනවා ලිෆ්ට් එකක්ද ලිෆ්ට් යන්නේ ඔව් උඩට යත ඒක ඇවිත් යන් ඔයා ඉන්න අපි යනවා හිටද අනේ ඊළඟ එකට හරි හොඳ වෙලාවට අපි මෙතනින් බලමු හරි කෙන්සේ මේ තින්නේ සුපිරි හරි එක හරි සේප් යතුරු හම්බුණා හරි දොරතාවම පල්ලෙහාට යන්න මම උඹලා තාම වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැද්ද දැම්මම ගිහලා ලයික් එකක් දාලා බෑ ග්‍රැනී මකුලුවකෝ ග්‍රැනීගේ සුරතල් සතා එන්නේ තියෙන්නේ සුරතලේ ඇති කරන සතා කෝ මකුලුව ආන් ඉන්නවා තන වාරි එන දුවපන් යකෝ දුවපන් තෝතන මොකද යම නික්මන්ට දුවපන් yes හරි තමිගම් හරි යම් කෙලින්ම දැන් දැන් මෙතන කොහෙද මෙතන තියාගමු අපි අතුර මකුලුව දැන් එයි මෙතෙන්ට ෂුවරකට මකුලුව එනවා බලහන්කෝ කොහෙන් හරි එයි මකුලුව දුවකන්ද නැත්ද නෑ තමයි ගිහිල්ලා බලමු අම්මට සිරි බැටරිය හම්බුණා කාර් එකේ යම කතා ගන්න බෑ දැන් කාර් එක කතා ගන්න බෑ එතන යට රින්ග ගමු අන්න කිව්වත් වගේ ඇවිල්ලා ගියාම මකුලුව එන්න ඕනේ දැන් මෙතෙන්ට එන්නේ දැක්කද උට එන්න බෑ වරෙන් ඉතින් වරෙන් ඇතුළට පුරුවන්ද උඹට බෑ දැක්කයි යකෝ මාත් එක්ක හැප්පෙන්න බෑ උඹට තේරුම් ගනි උඹ ඵලයන් දැන් ඔහෙට මං යන්න මෙහෙට අපි යන්නේ දුවගෙන බැටරිය දාමු කාර් එකට දැන් ග්‍රැනීගේ සුරතල් සතා හම්බුණා ග්‍රැනී කොහෙ ඉන්නවද දන්නේ බැටරිය මෙතනින් දාගමු දැන් යන් අපි යතුරු ගේන්න ඒ තියෙන්නේ යතුරු ගමු යන් කෙලින්ම හරි යතුරත් හරි යන්න කාර් එක තියෙනවා මෙතනින් දොර කඩාගමු හරි බැටරිය දාමු යටට යතුරත් දාගමු යටට හරි දැන් අපි අම්මට සිරි ග්‍රැනී ඇවිල්ලා යකෝ ග්‍රැනී මේ වරේ උඹේ කාර් එක අරන් යනවද දැන් එළියට දැන් යම් ග්‍රැනී අම්මෝ ගැවුවොත් එහෙම ඉවරයි මෙච්චර ළඟටත් ඇවිල්ලා ගේම් එකේ අන්තිම ටික හරියයි යගේ මේ යන්න තියෙන්නේ සේෆ් යතුර හරි අඬුව ගමු යතුර වැඩක් නෑද යට රින්ගමු කො ග්‍රැනී එන්න කාපන කොණ්ඩේ කපමු අපි ග්‍රැනීගේ කොණ්ඩේ කපමු වරෙන් ඉතින් ග්‍රැනී කොණ්ඩේ කපමු හඬුවෙන් අපි පිස්සුද බං උඹට ඕකෙන් ගැහුවොත් එහෙම උඹට පිස්සු ඇති එයින්ද යන්න අපිද යන්න දැන් කොහෙටද මෙතන තියෙනවා මචං අඬුව දීලා ගමු අපි කාර් එකට ඕන කරන අඬුව යම හරි අප්මට සිරි දොර වැහුණා හරි මෙතන කපමු ආයි තියෙන අඬුව ගමු එල්ල කිරි මේ දෙක ගලව ගමු හරි අයින් යද්ද හරියට හරි කුටේ දැන් එන ග්‍රැනී හොයාගෙන අපි ග්‍රැනී එනවා දැන් හොයාගෙන සද්දෙට ආයෙ කිව්වත් අගේ එන්නේ ඔන්න එනවා දැන් මේක මෙහෙන් එනකොට මම මෙහෙන් යනවා කලින් වගේම තමයි මේක මෙහෙන් එනකොට මම මෙහෙන් යනවා බායි ග්‍රැනී ආච්චි දැන් අපි ගෙදරින් එළියට යන්නම ළඟ වෙලා ඉන්නේ ඒ හින්දා එයාට ටටා බායි කියන තමයි තියෙන්නේ
හරි දැන් අපි යම් පල්ලෙහාට කාර් එක හොයාගෙන දොර ගන්න දොර ඇතුළම හරි අන්න කාර් එක තියෙනවා දැන් චුට්ටකින් අපි එළියට යත හැකි අපිට එල්ල කිරි නියමයි අට්ට සතුටුයි මේ ගේම් එක ඉවර ගන්න අන්න අපි දාපු බඩු ටික තියෙනවා කාර් එක හදාගමු ග්‍රැනි කොහෙන් එනවද දන්නේ නැද හරි අඬුව මෙතන දාමු ග්‍රැනි ගත්තොත් එහෙම ඉවරයි හරි ස්ටාර්ට් වෙන්නේ එක්වට වැටෙන්නේ ස්ටාර්ට් වෙන්නේ හරි දැන් සද්දේට ග්‍රැනි එනවා ඇති ආ කිව්වත් වගේ එනවා අන්න එනවා දැන් ඕකිව අපි අර කාමරේට යමු හරි ගියා දැන් දොරෙන් බැස්ස අපි කාරෙන් බැස්සා මේක වැහුවා හරි හරියට හරි වැහුවා අඩෝ මම මේ වීඩියෝ එකේ තිබ්බ විදිහට මේක කරා හරිද ඒ වීඩියෝ එකෙත් මේකම කරා මාත් ඒ විදිහට මෙතින් මේක දාලා වැහුවා එල්ල කිරි සුකිරි හරි දැන් අපිට වැඩේ කරගන්න පුළුවන් හරියට හරි ඒක තැම්බිලා වැටෙනවා මේ වීඩියෝ එකෙත් කිව්වා මේක තැම්බිලා වැටෙනවා කියලා ඒක විනාඩි 2ක් විතර දැන් අපිට වැඩේ කරගන්න වෙලාව තියෙනවා දැන් අපි දැන් මේක තෙල් ටික දාලා වැඩේ කරගමු ඉක්මනට හරි තෙල් ටික දාගමු හරි එල තෙල් ටික හරි දැන් යන්න අපි ඊළඟට මොකද්ද කරන්නේ යතුර දාගමු හරි අපි අරගමු එල කිරි ගේට් ඇරියා හරි හරියට හරි ගේට් එතන බිත්තියකුත් තියෙන බිත්තියක් කඩාගෙන යන්න වෙනවා හරියට හරි දැන් බැටරිය දාගමු පංගරපන් විනාඩි 2යි හරි බැටරියත් ඕකේ කත්තේ හරි යවන්නේ ස්ටාර්ට් නේ ප්ලග් එක ගමු වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ස්ටාර්ට් කරගන්න හරි එල කියලා එකමත් හරි දැන් ගනින් යතුර දැන් තද කරපන් නට් එකක් ඔය හරි ඇති බලපන් නට් එක ආනෙති නට් එක තද කරමු නැත්තම් නෙවෙයි 6ක් තියෙනවා නට් 6ක් තියෙනවා තද කරමු එල්ල කිරි නට් 6ම තද කරා තව වැහුවා එකක් ඒ යතුර වැඩකුත් නෑ අන්න හරි දැන් අපි ගත්ත බඩ ටික ඒ විදිහට පැත්තකින් පිළිවෙලකට තියමු හරි මේ යතුරත් තියමු ඕකේ මොකද්ද ස්ටාර්ට් කරන්න දොරේ යතුර ඒකත් ගමු ඔය කොහෙටද දාන්නේ හරි වාහනේට ආවා හරි ස්ටාර්ට් කරගත්තා වැනීකෝ හරියට හරි අම්මට සිල් කැඩෙන්නෙත් නෑ බං ඒ කඩන්න බැරිද පුරවන්නේ යකෝ වාහනේ කැඩේ ඉක්මන් කරපන් හරියට හරි එල්ල කෙරේ ඔන්න ග්‍රැනි බා ඉතින් ඉන්න ඔය විදිහට ග්‍රැනි එකත් ඉවර වෙනවා මම ඇත්තටම කලින් කිව්වා වගේ මේ ගේම් එක ගහන්න හිතන් හිටපු ගේම් එකක් නෙමෙයි කෙනෙක් කිල්ලලා තිබ්බ හින්දායි මම මේ ගේම් එක ගැහුවේ ඇත්තටම මම කැමති නැති හින්දාම තමයි මම මේ ගේම් නැතුව ඉන්නේ හැදුවේ ඇත්තටම මට මේක ගහලත් එපා වුණා එයා ග්‍රැනි 2යි 3යි තිල්ලලා තිබ්බා මම ඇත්තටම කියනවා නම් ඊළඟ දෙක ගේන්නේ නැහැ මේක විතරයි මම ගේන්නේ ඒ ඉල්ලීම අහක දාන්න බැරි හින්දාමයි මම මේ ගේම් එක එකක් හරි ගෙනාවේ හරි ඉතින් ඔය විදිහට වීඩියෝ එක ඉවර වෙනවා තාම ඔයාලා ගේමින් සනයිස්ල් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න එහා පැත්තේ තියෙන bell icon එක all press කරලා තියාගත්තොත් මම වීඩියෝ දැම්ම ගමන්ම ඔයාලන්ට notification එකක් ගෙන්න ගන්න පුළුවන් ළඟටම ඒ වගේම වීඩියෝ එකෙන් දැන් like කරන්න තව කාට හරි බලන්න share කරන්න තවත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් හැමෝටම ජය වේවා